හැමෝටම සුබෝදෑසනක් මගේ යාළුවෝ. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් දැම්මා රජරට දාස්පතිය මල් ඒ ආයතන විසින් සංවිධානය කරලා තිබ්බ අප්‍රේල් 18 වෙනිදා ආබාධිත මියගිය රණවිරුවන්ගේ ලොකු උත්සවයක්. ඒක තියෙන අප්‍රේල් 18 අනුරාධපුරේ. ඉතින් වීඩියෝ එකක් දැම්මා ඊට කිව්වා අනිවාර්යයෙන්ම ඔෆිස් එකට ගිහිල්ලා ඒ දාස්පතිය වගාවේ හිමිකරු හම්බෙලා ලස්සන වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ මරදන් කඩවල දම්පල්සගම ඒ දාස්පතිය ව්‍යාපාරය කරන ඒ අයිතිකාර මල්ලි හම්බෙන්න. අපි අහලා බලමු මල්ලිගෙන් මේ ප්‍රෝග්‍රෑම් එක නැත්තම් මේ රණවිරුවන්ගේ ඒ උත්සවය වෙන විදිහ කොහොමද බලමු ටිකක් අහලා බලමු. මාත් වැඩ ගොඩාක් තියදී ආවේ. ඒ මල්ලිට වැඩ ගොඩාක් එදිලා තියෙන කාලේ ගහවල මේ දවස්වල. ඒ අතර තමයි ආවේ. ටිකක් අපි අහලා බලමු කොහොමද වෙන්නේ කියලා. මල්ලි ආයිබෝවන්. කුමාරේ ආයිබෝවන් ඉතින් බලමු මේ මල්ලිගෙන් අහලා බලමු කොහොමද කරන්නේ වෙන්නේ කියන එක. කුමාරේ වඩින් හරි. කුමාරයා මේ මල්ලි මට කියන්න දැන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද වෙන්නේ මොකද වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මේ කියන්නේ අතර අපි මේ අපි දැන් මම අපේ විස්තරේ ඉස්සලා කියලා ඉන්නකො මේ ඉස්සරෝම හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ ෂෙයා කරලා දෙන්න. ඒ කියන්නේ 34 යුද්ධයේදී මේ මිය ගිය අතුරුදහන් වූ වද හිංසා විඳපු අපේ රණවිරුව මේ කුමාරයා රණවිරුවෙක් මාත් අවුරුදු 13ක් ශ්‍රී ලංකා නාගම් දාසේ කරලා විශ්‍රාම වෙලා ඉන්නේ. ඉතින් මේ අපි පොඩිවට මේ පටන් ගත්ත මේ ව්‍යාපාරේ දැන් සාමාන්‍ය මට්ටමකට අපි මොන හරි දෙයක් කරන්න පුළුවන් මට්ටමකට හැදිලා තියෙනවා. ඒ නිසා මේ අපි ලංකාවේ ඉන්න අයට මේ අපේ මල් මිලදී කරනවා. දැන්වත් රජරට දාර්ශනිකවම ගොඩක් අය දන්නවා. ඉතින් අපි කරේ පින්කම් වලට මල් දෙන එක සහ මේ ඒ සම්බන්ධව ඩෙකොරේෂන් මේ වගේ දේවල්. ඉතින් අපි පෞද්ගලික කාලයේ යුද්ධයේදී වෙච්ච වීඩියෝස් නෝ බල ඉන්නකොට මේ අපේ වයිෆ් එකම ඇත්තටම මේ මුල්ම අදහස ආවේ මේ රණවිරු වෙනුන් අපි දෙයක් කරමු පව් මේයි කියලා. ඉතින් මං ගෝ අපිට කරන්න පුළුවන් දේ අපි මල් වලින් පින්කමක් කරමු කියලා පොඩිවට අපේ ටීම් එක අපි කරමු කියලා යෝජනා කරගත්ත දේ මේ අති දැවන්ත පින්කමක් දක්වා වර්ධනය වෙලා තියෙනවා ලංකාවේ. මේ හැමෝම එන තැනටම මේක සංවිධානය වෙලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම කියන්නකො මම මේක පක්ෂපාත දේශපාලන කිසිම දෙයක් නැහැ. මේක රණවිරුව වෙනුවෙන්මයි කරන්නේ. ඒ කියන්නේ මේ යුද්ධයේදී නැතිච්ච මේ කියන්නේ අහිංසක අම්මලා තාත්තලාගේ දුවලා පුතාලා හැමෝම ඉන්නවා තාත්තලා. ඒ නිසා මේ රණවිරුවෙක් නැති පවුලක් නැති තරම් ලංකාවේ. ඉතින් ඒ අය වෙනුවෙන් මේ අපි ආරාධනා කරනවා අප්‍රේල් 18 ඔයාලත් එන්න. එයාලා සී කරලා පුළුවන් පිළිකරක් මොනවා හරි දෙයක් හරි පූජා කරන්න. එනදත් අපි එනවා මල් විශාල මල් ප්‍රමාණයක් අරගෙන ධර්ම දේශනය සඳහා මාතලේ සුමංගල හඳුරු වටනවා. එතකොට ප්‍රවීණ දේශක අපි හැමෝම දන්නවා මුතුගල සර් එනවා රණවිරු වෙනුවෙන් දේශනයක් තියන්න. ඒ සඳහා එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ ඉතින් අපේ ව්‍යාපාරයෙන් අපිට කරන්න පුළුවන් දේ අපි රණවිරුවෙන් මේ මෙහෙම කරමු කියලා තමයි යෝජනාව ආවේ. දැන් ඉතින් ඒක අති විශාල කුමාරයා දැන් දන්නවා මේ අපි ෆයිල් හදාගෙන ලියුම් හදාගෙන මේක දැන් විශාල අපි රැඳවල් මේ වෙනුවෙන් වැඩ කරනවා දැන් මාස ගාණක්. ඉතින් මේ දවස්වල උතුරු මැදට අවුව බොහොම සැරයි. ඉතින් මේ අපි අවුවත් එක්ක විඳ දරාගෙන මේ හැමදේම අපේ ෆාම් එකේ වැඩ කරන අයත් එක්ක මේක කරගෙන යනවා. ඉතින් ඒ සඳහා ඇත්තටම දැන් මේ වෙනකොට 90ක් වැඩ කටයුතු ඉවරයි. ඉතින් අවුරුද්දෙන් පස්සේ අපි අටමස්ථාන කරන පළවෙනි පින්කම විදියට මේ රණවිරු කුසලානුමෝදනා පින්කම අපි සූදානම් කරලා තියෙනවා. නිලු චාමර එතකොට මේක යොදම් ජීවිත ගොඩක් නිදාරියම මම හිතන්නේ. එනවා මේ හැමෝම එනවා මේක විශ්‍රාම ගියපු මේ යුද්ධයේදී හොඳම වැඩ පෙන්වපු වැඩකාරයෝ ටික එනවා. එයාලා ඔයාලට සියදින් දකින්න පුළුවන් එන්න. එතකොට මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වනස YouTube channel එකේ මේ සංජීව අයියව මේ එයා ඇත්තටම මේ එයා නිසා යුද්ධය ගැන ගොඩක් දෙනෙක් දැනගන්නවා. සා මේ පින්කමේ මූල බීජයත් මේ සංජීව අයියම තමයි. මේ කියන්නේ මේ එයාගේ වීඩියෝස් බලලා තමයි අපි මෙහෙම දෙයක් අපි කරමු කියලා තීරණය කරේ. මේ සංජීව අයියත් පින්කමට සහභාගී වෙයි. ඒ නිසා ඒ රණවිරුව ටිකත් එයි හැමෝම එයි. මේ කෘතගුණ සැලකීමක් විදිහට අපි මේක කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ වෙනකොට වැඩ කටයුතු අපි ෆාම් එකෙත් අපි පෙන්නන්න නේද කොහොමද? ඔව් අනිවාර්යයෙන්ම මේ ලස්සන වීඩියෝ එකක් දාන්න. ඔව් මේ අතර මේකේ මේ මුල්ම අදහස මේ වයිට්ගේ මේ හැම ඉන්නවා මේ අපි ඇත්තට ටිකක් channel කරලා එහෙනම් මේක හැමෝම ෂෙයා කරන්න. මම හිත ලංකාවේ පළවෙනි දාට කරන ලස්සන වැඩක් මේක. ඔව් එහෙනම් ෂෙයා කරන්න අපි නිලු රංගෙන් අහලා බලමු හිමිකාරිය මෙතන ටිකක් අහලා කොහොමද එයාගේ අදහස කියලා. මේක මෙයාට මේක ඔලුවට එන්න මොකක්ද අදහසක් තියෙනවා අපිට කරලා නිලු අදහස. තෙරුවන් සරණයි හැමෝටම. ඉතින් අපි අපේ page එකේ මේ සම්බන්ධව ඔයාලට දැනුවත් කරලා තියෙනවා අපි මේ පින්කම මේ පින්කම අප්‍රේල් මාසයේ 18 වෙනිදා රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේ අභියසදී පින්කම සිදු කරනවා. දැන් ගොඩක් දුරට වැඩ කටයුතු ඉවරයි. ඉතින් අපි කුමාර අයියටත් එන්න කිව්වා මේ අපේ පින්කම ගැන. එයාටත් මේ එයාත් රණවිරුවෙක්නේ. එයා මේ
රණවිරේක ඇත්තටම රුසියාවේ ඉඳන් එයා ගිහිල්ලා යුද්ධ කරලා ආපු කෙනෙක්. ඉතින් අපිට කුමාරයි අපේ සහෝදරයෙක්. ඔයාලා හැමෝම පින්කමට පැමිණෙන්න. දැන් මේක අපි සුළුවට පටන් ගත්ත දේ අතිදැවන්ත පින්කමක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම සදහැ සිතින් ආරාධනා කරනවා. උදාන්සල් තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේක භක්තියෙන් හදවතින්ම රණවිරුව වෙනුවෙන් කරන පින්කමක්. අනිවාර්යයෙන්ම පුළුවන් හැමෝම සහභාගී වෙන්න. ඉතින් සියලු රටේ තියෙන ප්‍රශ්න ඔය ඉන්ධන ප්‍රශ්නත් ඉතින් ඒවා සියයේ විසඳෙයි. ඒ වුණාට කමන්නේ පුළුවන් හැමෝම සහභාගී වෙන්න පින්කමට. අපි ආදරයෙන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් කුමාර අයියටත් ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් අද ආවට. ඉතින් මේ අපි පින්කම අනිවාර්යෙන් කරමු. ඔයාලා හැමෝගෙම පැමිණීම බලාපොරොත්තු අප්‍රේල් 18 පින්කම රුවන්වැලි සෑයේදී තියෙන්නේ. සුමංගල හාමුදුරුවෝ ධර්ම දේශනාවට මේ වැඩම කරනවා. ගොඩක් ලොකු වැඩ කටයුත්තක් කරනවා. ඉතින් හැමෝම එන්න අපි ඒක මේ අප්‍රේල් 18 දැන් මේ අතර මේ ඒ කියන්නේ දැන් අපි හැමෝම කාර්යබහුලයි. ඉතින් අපි ඒක දන්නවා. ඉතින් මේ යුද්ධයක් ඉවර කරපු මිනිස්සු අපිට වැඩි අපි කිරීම කරා. ඉතින් එක දවසක් අප්‍රේල් 18 ඒ රණවිරු වෙනුවෙන් වෙන් කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ මේ සමහර පවුල් වල ඒ අම්මලා තාත්තලා තාම අඬනවා. ඉතින් තාම ආබාධිත රණවිරු ඉන්නවා. අභිමානසල් වල අය තාම දුක් විඳිනවා. ඒ කියන්නේ මිනිසුන් පුදුම සැලීමක් විදියට මේ රුවන්වැලි මහසෑය තැනකින් පිරී ඉතිරි ගියොත් එයාලට සතුරු හිතෙයි. අපි සතුරුයි. අපි මේ දරන මහන්සිය රැදවල් මේ අවුවේ වෙහෙසිලා මේ මල් හදාගෙන අපි විශාල මල් ප්‍රමාණයක් මේ පූජා කරනවා. විශාල පිරිසක් ලංකාවේ ඇත්තටම කියනවා රණවිරුවන්ට ආදරේ මිනිස්සු තාම ඉන්නවා හැංගිලා. ඉතින් ඒ හැමෝම මේ පින්කම වෙනුවෙන් රැදවල් නැතුව අපිත් එක්ක වේසමාන්තලා කෝල් දෙනවා විස්තර අහනවා ඒ ඔක්කොම කරනවා. මම හැමෝටම කියන්නේ මේ රණවිරු වෙනුවෙන් අප්‍රේල් 18 දවස සාමාන්‍යයෙන් මේ දැන් සියල්ල අනිත්‍ය යන මේ ලෝකේ අපි සාමාන්‍ය වැඩි කල ජීවත් වෙන එක නැති වෙන නිසා මේ කුතුගුණ සැලමීමක් විදිහට හැමෝම මහසෑයට එන්න අප්‍රේල් 18 ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මහසෑය වඳින්න එන්න. ජීවිතේක පාරක් හරි මේ දුෂ්කර පළාත් වල ඇත් මේකට අපිට යම්තුම් දීලා තිනවා අපි එනවා කියලා. ඉතින් මේක හොඳ පින්කමක් වේවි, කුතුගුණ සැලකීමක් වේවි. ඒ නිසා මේ හැමෝටම තෙරුවන් සරණයි. මේ වීඩියෝ එක ෂෙයා කරලා පුළුවන් හැමෝම සහභාගී කරවන්න. මේ ගම්මට්ටමින් සංවිධානය වෙලා එන්න පුළුවන් නම් බස් අරගෙන ඒ වගේ තව කෙනෙක්ට හොඳ ලීඩර්ෂිප් තියන අය අපේ රණවිරු විශ්‍රාමික අය ඉන්නවා. එයාලට පුළුවන් නම් තමන්ගේ ගමේ ඥාති හිත මිතුරන් අරන් එන්න ඒ ලැහැත්ති කරගෙන එහෙම කරන්න. ඒ කිසිම ගැටලුවක් නැහැ. පින්කම වෙනුවෙන් අපි මේ පින්කම ඇත්තටම හැමෝටම විවෘතයි. මේ පින්කමකට හානි නොවන ඕනම දෙයක් පින්කම වෙනුවෙන් කරන්න අයිතිය තියෙනවා. දේශපාලන පාට පක්ෂ ભેද කිසිම දෙයක් නැතුව අපිට මේ පින්කම විශේෂයෙන් කියන්න ඕන මුස්ලිම් දෙමළ අය ගොඩක් උදව් කරනවා. ඉතින් යුද්ධේ නිමා කරපේකේ හැමෝම මේ සතුට අපි භුක්ති විඳිනවා. ඒ නිසා රණවිරුවන්ට එක දවසක් තමන්ගේ කාලය වැය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් ඒරුවන් සර් හැමෝටම. එහෙමනම් අපි යන ලස්සන දාස්පෙතිය මේ මල්ලි ඒ වෙනින්ම වගාවුරු තනක් තියෙනවා. පත්තේ දෙනකින් බලමු මොකද වෙන්නේ කියලා. මේක උඩරම ෂෙයා කරන්න. මේක ලංකාවේ ලස්සන වැඩක් මේක. මම හිතන්නේ කවුරුත් නොකරපු ලස්සන වැඩක්. ඉතින් ඔයාලා සහයෝගය මලට දෙන්න. ඒක ලොකු පිනක් හැමෝටම එහෙනම් ජය වේවා. මේක ෂෙයා කරන්න. බුස්සර්ණයි. හරි බුස්සර්ණයි.